මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ෆස්ට් ඩේ එකේ ෆ්‍රී සෙෂන් එකට ජොයින් වෙන්න. ඒ වගේ රෙකෝඩින්ග්ස් ඔයගොල්ලෝ බලන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි අද ලෙසන් එකට යමු. හරි එහෙනම් අපි එදා අපේ ක්ලාස් එකේ කතා කරේ කමාන්ඩ්ස් ගැන නේද? කමාන්ඩ්ස් ගැන නේද අපි එදා කතා කරේ. කවුරු හරි මයික් ඔන් කරලා කියන්න බෑනේ කමාන්ඩ්ස් කියන්නේ මොනවද කියලා. සිංහල මීනින් එක හරි කමන්නේ ඔයගොල්ලෝ කියන්න. ඔයගොල්ලන්ගෙන් මට ආන්සර් එකක් ඕන. ඉන්න කට්ටියමට ආන්සර් එකක් දෙන්න බලන්න. හිරුෂි මට ආන්සර් එකක් දෙන්න පුළුවන්ද? ඔව් විධාන නැත්තම් අනකිරීමක් තමයි අපි කමාන්ඩ් එකක් කියලා කියන්නේ. එහෙම chat එකට හරි ආන්සර් එක දාන්න. මොකද එතකොට මම එහෙම කැමතියි ඔයගොල්ලෝ මාත් එක්ක කනෙක්ට් වෙනවට. එහෙනම් අපි අපේ අද පළවෙනි කමාන්ඩ් එක විදිහට කතා කරනවා. ඔයගොල්ලෝ නෝට්බුක් එක අරගෙන මේ ටික ලියා ගන්න. Our first command is complete your assignments before the deadline. Assignments before the deadline. Okay. ඔයගොල්ලෝ මේව note down කරගන්න. අතකොට අපි දැන් මේ complete your assignments before the deadline කියන්නේ මේකේ සිංහල meaning එක කාට හරි කියන්න පුළුවන්ද? මේ එච්චර අමාරු දේවල් නෙවෙයි. මේ අපේ ක්ලාස් එකේ දැන් අපි A to Z සේරම ගණන නිසා මෙතන අපි දැන් පොඩි තැන ඉඳන් තමයි ගොඩක් ඇඩ්වාන්ස් තැන් වලට යන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ කියන්න බලන්න මේකේ සිංහල meaning එක. ළමයි ඔයගලන්ට සිග්නල් ඉෂුස් තියෙනවද? අපිටත් දැන් ටිකක් වහිනවා. අපිට මේක තව විදියකට කියන්න පුළුවන් finish your assignment before the due date. Finish the assignment before the due date. Before the due date. ළමයි මේකේ සිංහල meaning එක තමයි નિયમિત දිනට පෙර පැවරුම සම්පූර්ණ කරන්න. assignments කියන්නේ අපි පැවරුම් වලට. හරිද? මේක සිංහල meaning එක ඔයගොල්ලෝ ලියා ගන්න. નિયમિત දිනට අපි කියමු ප්‍රථමව කියලා. નિયમિત දිනට ප්‍රථමව පැවරුම සම්පූර්ණ කරන්න. මේක තමයි අපේ මේන් කමාන්ඩ් එක ළමයි. මම මේ ඇඩිෂනල් දෙන ඒවා ඔයගොල්ලෝ ලියා ගන්න. Complete your assignments before the deadline. නැත්නම් අපිට කියන්න පුළුවන් finish the assignment before the due date කියලා. due date කියන්නේ අපි කියන්නේ අවසන් දවස
නැත්තම් ඕගොල්ලෝ දැන් හිතන ඉතින් කවුරු හරි කැම්පස් යන ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් නැත්තම් ඩිප්ලෝමා එකක් ඩිග්‍රී එකක් හදාරන ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට කියනවා අසයින්මන්ට් සම්පූර්ණ කරන්න කියලා ඩෙඩ්ලයින් මේ දවසේ කියනවා නේද? ඩෙඩ්ලයින් නැත්තම් ඩියු ඩේට් කියලා කියන්නේ අවසන් දවස. නැත්තම් අපිට දැන් අසයින්මන්ට් එක අපි හිතමු 27th වෙනකොට ඕගොල්ලන්ගේ අසයින්මන්ට් එක සබ්මිට් කරන්න කියනවා. මොකද ඒක තමයි අපේ ඩියු ඩේට් එක. නැත්තම් ඩෙඩ්ලයින් එක. හරිද? નિયમિત දිනට ප්‍රථමව පැවරුම සම්පූර්ණ කරන්න. සෝරි ළමයි මෙතන කිරීම නෙවෙයි කරන්න. මේක අපි සිම්පල් විදියකට කියනවා නම් අපිට මේක කියන්න පුළුවන් submit your assignment on time කියලා. submit your assignment on time. ළමයි on time කියන්නේ හරිම වෙලාවට කියන එක. submit your assignment on time. හරි ළමයි මේක ලියා ගන්න. මේක තමයි පළවෙනි කමාන්ඩ් එක. මේක මේන් කමාන්ඩ් එක. මේවා ඇඩිෂනල් ඒවා. ඊළඟට මේකේ සිංහල මීනින් එකත් ඕගොල්ලෝ ලියා ගන්න. මේක ලියාගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ chat එකට දාන්න ඔයගොල්ලෝ ලියාගෙන ඉවරයි කියලා. ඊට පස්සේ මට පුළුවන් මෙතනින් ඉස්සරහට යන්න. ළමයි මෙතන තියෙන assignments මෙතන deadline ඔයගොල්ලන්ට ලයිට් එක නිසා සමහරවිට පේන්නේ නැතුව ඇති. ලියාගෙන ඔයගොල්ලෝ chat එකට දාන්න. හරි ළමයි ඔයගොල්ලෝ ලියලා ඉවරයි නේද? එහෙනම් අපි next එකට යමු. අපේ ඊළඟ command එක තමයි organize your workspace properly. signal නැහැ. එන්නකෝ. sorry ළමයි මට signal issue එකක් තියෙනවා පොඩි. ඔයගලන්ට මාව ඇහෙනව නේද? මම හිතනවා ඇහෙනව ඇති කියලා. අපේ ඊළඟ command එක තමයි organize your workspace properly. ඇහෙන්නේ නැහැ නේද? workspace properly. මේක තමයි අපේ second command එක. මේකේ සිංහල meaning එක තමයි
මේකේ සිංහල මීනින් එක ඔයගොල්ලෝ කාට හරි කියන්න පුළුවන්ද? ඔයගොල්ලෝ මීටින් එකේ ඉන්නකොට ඔයගොල්ලෝ කතා කරන්න ඕන මාත් එක්ක. ඒතර මාත් එක්ක එන්ගේජ් වෙනකොට තමයි ඔයගොල්ලන්ට ඒ කියන්නේ යමක් දැනුමක් ලැබෙන්නේ එහෙනම් අපි මාත් එක්ක එන්ගේජ් වුණාම. ඒ නිසා ඔයගොල්ලෝ මං අහන ප්‍රශ්න වලට ආන්සර් කරලා එහෙම ඉන්න ඕන. හරිද? කාට හරි කියන්න පුළුවන්ද මේකේ සිංහල මීනින් එක? මයික් ඔන් කරලා කියන්නකෝ බලන්න. Organize your workspace properly. ඔයගොල්ලෝ නැත්තම් chat එකට හරි දාන්න. Organize your workspace properly කියන්නේ ඔබේ සේවා ස්ථානය නිසි ලෙස සංවිධානය කරන්න කියන එක. ඔබේ සේවා ස්ථානය නිසි ලෙස සංවිධානය කරගන්න කියන එක තමයි මේ කමාන්ඩ් එකෙන් කියන්නේ. සංවිධානය කරගන්න. organize කියලා කියන්නේ සංවිධානය කරගන්න කියන එක. Organize your workspace properly. Workspace කියන්නේ අපේ සේවා ස්ථානය. Properly කියන්නේ නිසි ආකාරව කියන එක. ඔබේ සේවා ස්ථානය නිසි ලෙස සංවිධානය කරගන්න. ඊළඟට අපිට මේක තව විදියකට කියනවා නම් කියන්න පුළුවන් keep your working environment clean and organized කියලා. Keep your working environment clean and organized. අපිට මේ කමාන්ඩ් එකට තව සිමිලර් විදියට අපි කියනවා නම් සිමිලර් කියන්නේ සමාන විදියට අපි කියනවා නම් අපිට කියන්න පුළුවන් keep your working environment clean and organized. clean කියන්නේ පිරිසිදුව. මම ඒක වෙන කලරයකින් ලියන්නම්. clean කියන්නේ පිරිසිදුව. working environment කියන එකට අපි මෙතෙන්ට කියන්න පුළුවන් සේවා පරිසරය කියලා. මේකෙම තේරුම තමයි මෙතන තියෙන්නේ. අපි මේක කියන්න පුළුවන් සේවා පරිසරය කියලා. organized කියන්නේ සංවිධානාත්මක කියන එක. සංවිධානාත්මක. keep කියන්නේ තබා ගන්න කියන එක. තබා ගන්න. keep your working environment clean and organized. තව මේකට අපි simple විදියකට අපිට කියන්න පුළුවන් arrange your workspace properly කියලා. arrange your workspace properly. properly කිව්වේ මොකක්ද අපි? නිසි ආකාරව කියන එක. arrange your workspace properly. හරි ළමයි මේකත් ලියා ගන්න. මෙතන තියෙන workspace නිසි ලෙස. organize your workspace properly. ඔබේ සේවා ස්ථානය නිසි ලෙස සංවිධානය කරගන්න. ඒක තමයි සිංහල මීනින් එක. අපිට තව කියන්න පුළුවන් මේකට keep your working environment clean and organized. තව අපිට මේක simple විදිහට කියනවා නම් arrange your workspace properly. මේ ටික ලියා ගන්න. ලියාගෙන ඔයගොල්ලෝ finish කියලා chat එකට දාන්න. ඔයගොල්ලෝ හැමතිස්සෙම mics off කරන් ඉන්න එපා.
ඔන් කරලා මාත් එක්ක කතා කරලා අපි එහෙම ලෙසන් එක ඉස්සරහට කරගෙන යමු. ඔයගොල්ලෝ ලියාගෙන ඉවරයි නේද? මම ඉරෙස් කරනවා. හරි එහෙනම් අපි අපේ third command එකට යමු. Pay attention. Pay attention during the discussion. During the discussion. කාට හරි පුළුවන් ද මයික්ස් ඔන් කරලා කියන්න මේකේ සිංහල මීනින් එක? දන්නවනම් විතරක්. සාකච්ඡා අතරතුර අවධානය යොමු කරන්න. ඔව්. සාකච්ඡාව අතරතුර අවධානය යොමු කරන්න. ඒක තමයි මේකේ සිංහල මීනින් එක. අන්න ඒ වගේ ඔයගොල්ලෝ ආන්සර් කරන්න. එතකොට නිකන් දැන් ඔයගොල්ලෝ වීඩියෝස් ඔන් ඔෆ් කරගෙන ඉන්නකොට මම හිතන්නේ නිකන් මම තනියම කියවනවා වගේ එකක් නේ. ඒ නිසා ඔයගොල්ලෝ එහෙම මයික්ස් ඔන් කරලා උත්තර දෙන්න. සාකච්ඡාව අතරතුර අවධානය යොමු කරන්න.
pay attention during the discussion. ඊට පස්සේ අපිට මේක තව විදිහකට කියන්න පුළුවන් keep your attention on the discussion. Keep your attention to the discussion. මේවා ලියා ගන්න ඕගොල්ලෝ. keep කියලා කියන්නේ ළමයි තබා ගන්න කියන එක. තබා ගන්න. discussion කියන්නේ සාකච්ඡාව. attention කියන්නේ අවධානය. අපිට මේකට තව විදියක් කියන්න පුළුවන් ළමයි. kindly pay your close attention. Kindly pay your close attention to the discussion. අපිට මේ විදිහටත් කියන්න පුළුවන්. ළමයි kindly කියන්නේ කරුණාකර. ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් මෙහෙම ලියා ගන්න පැත්තකින්. close attention කියන්නේ සමීප අවධානයක්. සමීප අවධානයක්. pay කියන්නේ යොමු කරන්න කියන එක. kindly pay your close attention to the discussion. මේවා ලියා ගන්න ළමයි. ළමයි ඔයගොල්ලෝ අද කරන දේවල් අදම by heart කරගන්න පුරුදු වෙන්න. එතකොට ඔයගොල්ලන්ට මේවා කියන්නේ කනට පුරුදු වෙනවා. ඊට පස්සේ අපේ දැන් කටින් එහෙම කියනකොට එතකොට අපිට ඒවා පුරුදු වෙනවනේ. එතකොට ඒවා daily practice තියෙනකොට ඔයගොල්ලන්ට මේවා නිකම්ම මතක හිටිනවා. ඒ නිසා මේ දේවල් හැමදාම ඔයගොල්ලෝ බලා ගන්න. මම ඊළඟ දවසේ හැමදාම කියන්නේ දැන් අද කරන ඒවා ඊළඟ දවසේ මම ඔයගොල්ලන්ගෙන් question කරනවා. එතකොට ඔයගොල්ලෝ answer කරන්න ඕන. එතකොට mics off කරන් ඉන්න බෑ. mics on කරලා videos on කරලා ඔයගොල්ලෝ මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. මේක ලියා ගන්න ළමයි. ලියාගෙන finish කියලා දාන්න chat එකට. Pay attention during the discussion. සාකච්ඡාව අතරතුර අවධානය යොමු කරන්න. මම හිතනවා ඔයගොල්ලෝ ඉවර ඇති කියලා. මම කියලා දෙද්දී ඔයගොල්ලෝ අහන් ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන්න ටයිම් එක ගන්න. හරි එහෙනම් අපි ඊළඟ කමාන්ඩ් එකට යමු. අපේ fourth command එක respond politely to everyone. Politely to everyone. ඒ කියන්නේ සැමටම විනීතව ප්‍රතිචාර දක්වන්න කියන එක. politely කියන්නේ විනීතව කියන එක. විනීතව. respond කියන්නේ ප්‍රතිචාර දක්වන්න කියන එක. එතකොට මේකේ සිංහල මීනින් එක තමයි සැමටම විනීතව ප්‍රතිචාර දක්වන්න. විනීතව ප්‍රතිචාර දක්වන්න.
ඊළඟට අපිට මේක තව විදියකට ලියන්න පුළුවන්. Treat everyone with respect. Treat everyone with respect. මේකේ අපිට සිංහල මීනින්ස් දැනගන්න තියෙනවා treat කියන එක. treat කියන එක ළමයි ඔයගොල්ලෝ දන්නවද මේකේ සිංහල මීනින් එක? කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මයික් ඔන් කරලා පොඩ්ඩක් කියන්න මට. treat කියන එකේ මීනින් එක සලකන්න කියන එක. සලකන්න. everyone with respect. respect කියන්නේ ගෞරවාන්විතව කියන්නේ අන්න එහෙම. ගෞරවාන්විතව. හැමෝටම ගෞරවාන්විතව සලකන්න. treat everyone with respect. අපිට මේක තව විදියකට සිම්පල් විදියකට කියනවා නම් කියන්න පුළුවන් speak kindly to everyone. Speak kindly to everyone. Speak kindly to everyone. kindly කියලා මෙතන අපි කියන්නේ කරුණාවන්ත විදියට. කරුණාවන්ත කියන එක තමයි මෙතන kindly කියන්නේ. speak කියන එක නම් ඔයගොල්ලෝ දන්නවනේ. speak කියන්නේ කතා කරන්න කියන එක. හැමෝටම කරුණාවන්ත විදියට කතා කරන්න කියන එක තමයි මෙතන මේ speak kindly to everyone කියන්නේ. ඔයගොල්ලෝ මේකත් note down කරගන්න. respond politely to everyone. සැමටම විනීත ප්‍රතිචාර දක්වන්න. treat everyone with respect. treat කියන්නේ අපි සලකන්න කියන එක. everyone හැමෝටම with respect ගෞරවාන්විතව. හැමෝටම ගෞරවාන්විතව සලකන්න කියන එක තමයි මේකේ meaning එක. ඊළඟ එක තමයි speak kindly to everyone. kindly කියලා කියන්නේ කරුණාවන්ත කියන එක. speak කියන්නේ කතා කරන එක. හැමෝටම කරුණාවන්තව කතා කරන්න. ළමයි මේකත් ලියා ගන්න ඕගොල්ලෝ. ඔයාලා ඉවර ඇති කියලා මම හිතනවා. අපේ ඊළඟ කමාන්ඩ් එක තමයි අද මගෙන් ගොඩක් කට්ටිය රෙකෝඩින්ග්ස් ඉල්ලලා තිබ්බා. මම හිතන්නේ ඔයගලන්ට මොනවා හරි සිග්නල් ඉෂුස් හරි මොනවා හරි ඇති නේද? ගොඩක් පැති වලට වහිනවත් එක්කනේ. හරියන අපේ ඊළඟ කමාන්ඩ් එක තමයි avoid wasting your valuable time. Avoid wasting your valuable time.
පේන්නේ නැද්ද? පේන්නේ. Wasting your valuable time. ඔයගොල්ලෝ මේවා පිළිවෙලට note down කරගන්න. Avoid wasting your valuable time. මේකේ සිංහල meaning එක මොකක්ද ළමයි? මට අර කලින් වගේ mic on කරලා කියන්න බලන්න. Avoid wasting your valuable time. ඔව් ඔබේ වටිනා කාලය නිකරුණේ නාස්ති නොකරන්න කියන එක තමයි මේකේ සිංහල meaning එක. අන්න එහෙම ඔයගොල්ලෝ chat එකට මට replies දාන්න. ඔබේ වටිනා කාලය ඔබේ වටිනා කාලය නාස්ති කිරීමෙන් නාස්ති කිරීමෙන් වළකින්න. Avoid wasting your valuable time. ඔබේ වටිනා කාලය නාස්ති කිරීමෙන් වළකින්න. ඒක තමයි මේකේ සිංහල meaning එක. Avoid කියන්නේ වළකින්න කියන එක. Avoid wasting කියන්නේ නාස්ති කරන්න එපා කියන එක. Avoid wasting your valuable time. Valuable time කියන්නේ වටිනා කාලය. එතකොට අපිට මේක තව විදියකට කියන්න පුළුවන් ළමයි. Use your time wisely. මේක තමයි simple විදියට කියනකොට use your time wisely. ළමයි මේ wisely කියන්නේ මොකක්ද? කවුරු හරි දන්න කෙනෙක් මට meaning එක කියන්න බලන්න wisely කියන එකේ meaning එක මොකක්ද කියලා? Use your time wisely. කවුරු දන්න කෙනෙක් මට chat එකට දාන්න. ළමයි wisely කියලා කියන්නේ බුද්ධිමත්ව කියන එක. නුවණක්කාර විදියට අන්න ඒ අර්ථය තමයි මෙතන wisely කියන එක කියන්නේ. බුද්ධිමත්ව. use කියන්නේ භාවිතා කරන්න. ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් මේ මම මෙහෙම ලියනකොට ලියා ගන්න. භාවිතා කරන්න. time කියන්නේ කාලය. use your time wisely. ඔබේ කාලය බුද්ධිමත් ලෙස භාවිතා කරන්න කියන එක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ අපිට මේක තව විදියකට කියන්න පුළුවන්. ඥානවන්ත බුද්ධිමත්ව නුවණක්කාර විදියට මේ හැමදේම අපිට කියන්න පුළුවන් මේ wisely කියන එකේ meanings විදියට. ඊට පස්සේ අපිට තව කියන්න පුළුවන් don't spend your valuable time unnecessarily කියලා. ඒකත් අපි ලියාගමු. Don't spend your valuable time unnecessarily. Don't spend your valuable time unnecessarily. Unnecessarily කියලා කියන්නේ අනවශ්‍ය ලෙස කියන එක. අනවශ්‍ය ලෙස. spend කියන්නේ මොකක්ද ළමයි? spend කියන්නේ ගත කරනවා කියන එක. ගත කරනවා. don't කියන්නේ එපා කියන එක. Don't spend your valuable time unnecessarily. ඔයාගේ වටිනා කාලය අනවශ්‍ය ලෙස ගත කරන්න එපා කියලා තමයි මෙතන කියන්නේ. Don't කියන්නේ එපා. Don't spend your valuable time unnecessarily. ළමයි මේ ටිකත් note down කරගන්න. මේ තමයි අපේ 5th command එක. ඔයගොල්ලෝ මේකත් note down කරගෙන finish කියලා chat එකට දාන්න.
හරි ඔයාලා ඉවරයි නේද? ඕගොල්ලන්ට ලියා ගන්න බැරි වුණොත් ඉතින් ටක් ගාලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අපේ ඊළඟ කමාන්ඩ් එක තමයි practice speaking English confidently. Practice speaking English confidently. Practice speaking English confidently. මං හිතනවා මේක නම් ඔයගොල්ලෝ සිංහල මීනින්ග්ස් දන්නව ඇති කියලා. confidently කියලා කියන්නේ ළමයි විශ්වාසයෙන් නැත්තම් අපිට කියන්න පුළුවන් ඒකට තව ධෛර්යමත් විදියට කියලා අපිට එහෙම කියන්න පුළුවන්. අපිට එතකොට මේකේ සිංහල මීනින් එක විදියට ලියන්න පුළුවන් විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි නැත්නම් ඉංග්‍රීසි සිංහලෙන් කියනවා ඉංග්‍රීසිනේ විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට පුරුදු වන්න. විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට පුරුදු වන්න. නැත්නම් අපිට මේක කියන්න පුළුවන් ධෛර්යමත් විදියට කියලා. Practice speaking English confidently. විශ්වාසයෙන් යුතුව නැත්නම් විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට පුරුදු වන්න. අපිට මේක තව විදියකට කියනවා නම් කියන්න පුළුවන් learn English and speak fearlessly. Learn English and speak fearlessly. Learn English and speak fearlessly. විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට පුරුදු වන්න. ඊළඟට learn English and speak fearlessly. learn කියන්නේ මොකද්ද ළමයි? learn කියන්නේ ඉගෙන ගන්නවට නේද? මෙතන කියන විදිහට නම් මේක කමාන්ඩ් එකක් නේ. එතකොට අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ නැහැ, ඉගෙන ගන්න. English ඉංග්‍රීසි භාෂාව and speak fearlessly. speak කියන්නේ ළමයි කතා කරනවා කියන එක. fearlessly කියලා කියන්නේ මොකද්ද? කවුරුහරි දන්නවද මේකේ මීනින් එක fearlessly කියන එකේ? බියකින් තොරව. fear කියන්නේ බය කියන එක. බියකින් තොරව. fearlessly බියකින් තොරව ඉංග්‍රීසි ඉගෙන ගන්න සහ කතා කරන්න කියලා තමයි මෙතන කියන්නේ. අපිට තව කියන්න පුළුවන් ළමයි build your confidence in English කියලා. build your confidence in English. build your බියෙන් තොර. build your confidence in English. එතකොට දැන් confidence කියලා මම කිව්ව කලින්ම විශ්වාසය නැත්තම් ධෛර්යවන්තකම එහෙම. build කියන්නේ මොකද්ද ළමයි? build කියන්නේ ගොඩ නගා ගන්නවා. දැන් මෙතන විදියට නම් මේ command එකේ අපිට මෙතන තියෙන මේ verb එකක්. build කියන්නේ verb එකක් නේ. එතකොට අපි ගොඩ නගා ගන්න කියලා තමයි කියන්නේ. ගොඩ නගා ගන්නව නෙවෙයි මෙතෙන්දී අපි command එකක් දෙනකොට කියන්නේ ගොඩ නගා ගන්න කියලා. ගොඩනගා ගන්න. build your confidence in English. confidence අපි මෙතන කියන්න පුළුවන් විශ්වාසය කියලා. විශ්වාසය. build your confidence in English.
හරි මේකත් නෝට් ඩවුන් කරගන්න ළමයි. මේ අපේ 6th command එක. මේකත් නෝට් ඩවුන් කරගෙන ඔයගොල්ලෝ finish කියලා chat එකට දාන්න. අය ඔයගොල්ලෝ ඉවරයි නේද? මම next එකට යන්නද? ඉවර ඇති කියලා මම හිතනවා. ඔයගොල්ලෝ ඉවර නැත්තම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඉවරයිනේ. එහෙනම් අපි next එකට යමු. අපේ ඊළඟ command එක තමයි submit the report by tomorrow morning. Submit the report by tomorrow morning. මේකේ meaning එක මොකක්ද ළමයි? Submit the report by tomorrow morning. Submit the report by tomorrow morning. මේකේ සිංහල meaning එක තමයි හෙට උදෑසන වන විට වාර්තාව ඉදිරිපත් කරන්න. හෙට උදෑසන වන විට වාර්තාව ඉදිරිපත් කරන්න. submit කියලා කියන්නේ ඉදිරිපත් කරනවා කියන එක.
ඔයාලට මාව හෙනව නේද? chat එකට ටක් ගාලා දාන්න මාව හෙනවද කියලා. මාව හෙනව ඇති කියලා මම හිතනවා. හරි. Submit the report by tomorrow morning. හෙට උදෑසන වන විට වාර්තාව ඉදිරිපත් කරන්න. Submit කියලා කියන්නේ ළමයි මෙතන ඉදිරිපත් කරන්න කියන අදහස. Report කියන්නේ වාර්තාව by tomorrow morning. හෙට උදෑසන වන විට කියන එක තමයි එතෙන්දි කියන්නේ. එතකොට මේකේ full meaning එක තමයි හෙට උදෑසන වන විට වාර්තාව ඉදිරිපත් කරන්න. හරි එතකොට අපිට මේක තව විදියකට කියන්න පුළුවන්. Please hand in the report before tomorrow morning. මේ විදිහට අපිට කියන්න පුළුවන්. Please hand in the report. Hand in the report before tomorrow morning. Before tomorrow morning. ළමයි මෙතන please කියන්නේ කරුණා කරලා කියන එක ඒක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ. please කියන එක hand in the report. hand කියලා කියන්නේ මෙතෙන්දි ළමයි අතද? නෑ මෙතන ලබා දෙන්න. නැත්තම් ඉදිරිපත් කරන්න කියන අදහස තමයි මෙතෙන්දි අපි දෙන්නේ. ලබා දෙන්න නැත්තම් ඉදිරිපත් කරන්න කියලා අපිට මෙතෙන්දි කියන්න පුළුවන්. ඉදිරිපත් කරන්න. report කියලා කියන්නේ ළමයි මෙතන වාර්තාව before tomorrow morning. before කියන්නේ පෙර කියන එක. හෙට උදෑසනට පෙර වාර්තාව කරුණා කරලා ලබා දෙන්න කියන එක තමයි මෙතෙන්දී අපි කියන්නේ. ඔයගොල්ලෝ මේ දන්නේ නැති වචන ලියා ගන්න. මම මේක කියන තව විදියක් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඒ තමයි don't forget to submit the report tomorrow morning. Don't forget. Don't forget to submit. To submit the report. Don't forget to submit the report tomorrow morning. Don't forget to submit the report tomorrow morning. Don't කියන්නේ මං කලින් කිව්වා don't කියන්නේ එපා කියන එක. Forget. Forget කියන්නේ මොකද්ද ළමයි? Forget කියන්නේ අමතක කරනවා කියන එක. අමතක කරනවා කියන එක. එතකොට මෙතන don't forget කිව්වට පස්සේනේ අමතක කරන්න එපා කියන එක. අමතක කරන්න එපා. හෙට උදේ වෙනකොට වාර්තාව ලබා දෙන්න ඕන කියන එක තමයි මෙතෙන්ද කියන්නේ. සබ්මිට් කියන්නේ ලබා දෙනවා නැත්නම් ඉදිරිපත් කරනවා කියන එක. මේකත් නෝට් ඩවුන් කරගන්න. Please hand in the report before tomorrow morning. අර අපි මං ගිය සතියේත් ඔයගලන්ට කිව්වා අපි සමහර තැන්වලදී ඉංග්‍රීසි පාවිච්චි කරනකොට නැත්නම් යූස් කරනකොට අපි සමහරලාට politely දේවල් කියනවා. දැන් මෙතන මේ අවස්ථාව ගත්තත් තියෙන්නේ මේ සිටුේෂන් එක ගත්තත් තියෙන්නේ please hand in the report before tomorrow morning. මේක මේ අර politely මේක අපි කෙනෙක්ට කියනවා නම් කියන්නේ. politely answered. politely answered කියලා වරහන් ඇතුලේ මෙතන ලියා ගන්න. ටක් ගාලා මේක නෝට් ඩවුන් කරගන්න. ටක් ගාලා මේක නෝට් ඩවුන් කරගෙන මට finish කියලා chat එකට message එකක් දාන්න. හරි එහෙනම් අපි next එකට යමු.
අපේ next command එක තමයි keep your surroundings neat and tidy. Keep your surroundings neat and tidy. ළමයි මේක සිංහල තේරුම මොකද්ද? මේකේ සිංහල තේරුම තමයි ඔබේ වටපිටාව පිරිසිදුව හා පිළිවෙලට තබා ගන්න කියන එක. ඔබේ වටපිටාව පිරිසිදුව හා පිළිවෙලට තබා ගන්න කියන එක. මෙතන ළමයි keep කියන එක ගත්තොත් keep වලින් කියන්නේ තබා ගන්න කියන එක. surroundings වටපිටාව neat and tidy පිරිසිදුව සහ පිළිවෙලට. surroundings නැත්තම් අපිට මෙතන කියන්න පුළුවන් environment කියලා. environment කියලා කියන්නත් අපිට මෙතනදී පුළුවන්. keep your environment neat and tidy. ඔබේ වටපිටාව පිරිසිදුව සහ පිළිවෙලට තබා ගන්න. ඒක තමයි මෙතන සිංහල meaning එක ළමයි මෙතන ලියලා තියෙන environment. environment. හරි. එතකොට අපිට මේක තව විදියකට කියන්න පුළුවන්. Keep your space clean and organized. Keep your space clean and organized. Clean and organized. Keep your space clean and organized. එතකොට මෙතෙන්දි දැන් මම කිව්වා keep කියන්නේ තබා ගන්න කියන එක. Keep your space clean and organized. මෙතෙන්දි මේ space කියන තැනත් අපි කියන්නේ environment. ඒකටම similar word එකක්. Clean කියන්නේ පිරිසිදුව and organized. Organized කියන එකට මම කලිනුත් ඔයගොල්ලන් එක්ක කතා කරා. Organized කියලා කියන්නේ සංවිධානාත්මකව කියන එක. සංවිධානාත්මකව කියන එක. හරිද ළමයි? Keep your space clean and organized. ඊළඟට අපිට මේක තව විදියකට කියන්න පුළුවන්. Maintain a clean and organized environment. Maintain a clean and organized environment. Organized environment නැත්නම් අපිට මෙතෙන්දි කියන්න පුළුවන් organized surrounding නැත්නම් organized space ඒ ඔක්කොම කියන්න පුළුවන්. ඒ ඔක්කොම meanings එක වගේ. Maintain කියන්නේ මොකද්ද ළමයි? දැන් ඔයගොල්ලෝ මෙතන අනිත් දේවල් වල නම් සිංහල meanings දන්නවනේ. Clean කියන්නේ පිරිසිදුව, ඊට පස්සේ organized කියන්නේ සංවිධානාත්මකව, environment කියන්නේ පරිසරය. ඒකට similar words ගත්තොත් අපි කියන්න පුළුවන් surroundings නැත්නම් space කියලා. ළමයි maintain කියන්නේ මොකද්ද? Maintain කියන්නේ ළමයි පවත්වාගෙන යනවා කියන එක. පවත්වාගෙන දැන් මෙතන command එකක් නේ ළමයි අපි දෙන්නේ. එතකොට මෙතන පවත්වාගෙන යන්න කියලා තමයි කියන්නේ. A clean and organized environment. Organized කියලා කියන්නේ මොකද ළමයි? සංවිධානාත්මකව කියන එක. නඩත්තු කරනවා නැත්නම් පවත්වාගෙන යනවා. ඒ meanings ඔක්කොම හරි ළමයි. දැන් ඔයගොල්ලෝ මේක ලියාගන්න. දැන් මම මෙතන පවත්වාගෙන යනවා යන්න කියන එක දැම්මට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ meanings ලියා ගන්න. නඩත්තු කරනවා කියන එකත් අපිට maintain කරනවා කියන එකේම සිංහල meaning එක විදිහට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ලේසි meaning එකක් ඔයගොල්ලෝ ලියා ගන්න. ඔයගොල්ලන්ට මතක හිටින එකක්. maintain කියන්නේ පවත්වාගෙන යන්න නැත්තම් නඩත්තු කරන්න කියන එක. නඩත්තු කරන්න.
ඔයගොල්ලෝ ලියලා ඉවර වෙලා මට ෆිනිෂ් කියලා දාන්න. මේකේ රෙකෝඩින්ග්ස් බලන්න ඉන්න කට්ටිය පොඩ්ඩක් ස්ටොප් කරගෙන නැත්නම් පෝස් කරගෙන ලියන්න. අපේ ඊළඟ කමාන්ඩ් එක තමයි focus on improving your communication skills. Focus on improving තමයි පේනව නේද? පේනවා. Focus on improving your communication skills. Your communication skills. මේකේ communication skills කියලා කියන්නේ මොකක්ද? සිංහල මීනින් එක පේන්නේ නෑ නේද මේ ලියුවට? ලයිට් එක නිසා. Communication skills. Communication skills කියන්නේ මොනවාද ළමයි? Communication skills ඔයාටත් තියෙනවා මටත් තියෙනවා. ඒ මොනවාද? අපි හැමෝටම තියෙනවා. කවුරුද දන්න කෙනෙක් කියන්න බලන්න. Communication skills කියලා කියන්නේ ළමයි සංනිවේදන කුසලතා කියන අදහස. එතකොට මේ කමාන්ඩ් එකේ සිංහල මීනින් එක තමයි ඔබේ සංනිවේදන කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න කියන එක. ඔව් සංනිවේදන කුසලතා. ඔබේ සංනිවේදන කුසලතා කියන්නේ ළමයි skills කියන එක. ඔබේ සංනිවේදන කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ සංනිවේදන කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. ළමයි මෙතන focus කියලා කියන්නේ අවධානය යොමු කරන්න කියන එක. හරිද? දැන් නැති කට්ටිය මේව ලියා ගන්න. අවධානය යොමු කරන්න. on improving. improving කියලා කියන්නේ ළමයි වැඩි දියුණු කරගන්නවා කියන එක. මෙතන පේනවා. මෙතන පේන්නේ නෑනේ. වැඩි දියුණු කරගන්න. Focus on improving your communication skills. සංනිවේදන කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න කියන එක තමයි මෙතන සිංහල මීනින් එක වෙන්නේ. ඊට පස්සේ අපිට මේක තව විදියකට කියනවා නම් කියන්න පුළුවන් ළමයි focus on developing your communication skills කියලා. Focus on developing your communication skills. Communication skills. Developing කියලා කියන්නේ ළමයි මේ කලින් වගේම වැඩි දියුණු කරගන්න කියන අදහස තමයි එන්නේ. ඒකත් මෙහෙම යටින් ලියා ගන්න. Focus on developing your communication skills. Focus කියන්නේ මම කලින් කිව්වා වගේ අවධානය යොමු කරන්න. Developing කියන්නේ වැඩි දියුණු කරගන්න සහ communication skills කියලා කියන්නේ ළමයි සංනිවේදන කුසලතා. හරි. මේ කමාන්ඩ් එකත් ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න.
හරි. ඔයාලා ඉවරයි නේද? එහෙනම් අපි ඊළඟ එකට යමු. ඊළඟ command එක තමයි do not interrupt while others are speaking. Do not interrupt while others are speaking. පේනවනේ? While others are speaking. Others are speaking. ළමයි interrupt කියන එකේ meaning එක ඔයගොල්ලෝ දන්නවද? නැත්නම් ඒක අලුත් මලුත් වචනයක්ද? interrupt interrupt කියන එකේ අදහස වෙන්නේ බාධා කරන්න එපා කියන එක. හරිද? දැන් මේකේ full sentence එකේ meaning එක ගත්තොත් එන්නේ අන් අය කතා කරන අතරතුර බාධා නොකරන්න කියන එක. හරිද? අපිත් ඒක ලියාගෙන ඉමුකෝ. අන් අය කතා කරන අතරතුර බාධා නොකරන්න. Do not interrupt while others are speaking. අන් අය කතා කරන අතරතුර බාධා නොකරන්න. interrupt කියන්නේ ළමයි බාධා කරනවට do not කිව්වට පස්සේ do not නැත්තම් අපිට මේක කියන්න පුළුවන් don't. සමහර විතාගෙන ඉන්නවා මේ දෙක වචන දෙකක් කියලා. නෑ මේ දෙකම මේක මේ do not කියන එක අපිට මෙහෙම apostrophe දාලා මේක කෙටි කරගන්න පුළුවන් ළමයි. එතකොට ඒක don't වෙනවා. Don't interrupt while others are speaking. ඒ කියන්නේ ළමයි දැන් interrupt කියන්නේ බාධා කරන්න කියන එක. එතකොට මෙතන do not කියලා දැම්මට පස්සේ බාධා කරන්න එපා. නැත්තම් බාධා නොකරන්න. While others are speaking. අන් අය කතා කරන අතරතුර. ළමයි මෙතන මේ while කියන්නේ අතරතුර කියන එක. Do not interrupt while others are speaking. අන් අය කතා කරන අතරතුර බාධා කරන්න එපා. එතකොට අපිට මේක තව විදිහකට කියන්න පුළුවන්. Avoid interrupting others when they are speaking. Avoid interrupting. Avoid interrupting while others නැත්තම් while others are speaking කියලා දාන්නත් පුළුවන් අපිට. නැත්තම් අපි මේක වෙනස්ම විදිහකට කියනවා නම් ළමයි අපිට කියන්න පුළුවන් avoid interrupting others අන් අයට when they are speaking. When they are speaking. Avoid interrupting others when they are speaking. අන් අය කතා කරන අතරතුර නැත්නම් අන් අය කතා කරන විට when කියන එකට when others are speaking කියනකොට අපිට අන් අය කතා කරන විට නැත්නම් අන් අය කතා කරන අතරතුර avoid කියන්නේ avoid interrupting බාධා කිරීමෙන් වළකින්න. avoid කියන්නේ වළකින්න කියන එක. එතකොට බාධා කිරීමෙන් වළකින්න. අපිට මේක තවත් විදියකට කියනවා නම් කියන්න පුළුවන් please කියලා දාලා. ඔව් වළකින්න බාධා කිරීමෙන් වළකින්න. එතකොට අපිට මේක තව විදියකට කියන්න පුළුවන් please listen without interrupting. Please listen. Listen without interrupting. Without interrupting. Please listen without interrupting. Please කියලා කියන්නේ ළමයි කරුණාකර කියන එක. Listen කියන්නේ ඇහුම්කන් දෙන්න.
ඇහුම්කන් දෙන්න without interrupting. බාධා කරන්නේ නැතුව. බාධා කරන්නේ නැතුව කරුණාකර ඇහුම්කන් දෙන්න කියන එක තමයි ඇහුම්කන් දෙන්න. මේක කමාන්ඩ් එකක් නේ. එතකොට ඇහුම්කන් දෙන්න. ප්ලීස් කියන්නේ ළමයි කරුණාකර කියන එක. මේකට ටග් ගාලා නෝට් එකක් දාගන්න. ඉවරයි නම් ෆිනිෂ් කියලා chat එකට message එකක් දාන්න. හරි ළමයි ඔයාලා ඉවරයිනේ. එහෙනම් අපි ඊළඟට යමු. අපේ ඊළඟ කමාන්ඩ් එක. Prepare yourself for the upcoming presentation. Prepare yourself for the upcoming presentation. Upcoming presentation. මේකේ සිංහල meaning එක මොකක්ද? Prepare yourself for the upcoming presentation. මේකේ සිංහල meaning එක වෙන්නේ ළමයි ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වන්න කියන එක. ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වන්න කියන එක තමයි මෙතන තියෙන ළමයි upcoming presentation. ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වෙන්න කියන එක. ඔව් upcoming කියන එකෙත් ළමයි meaning එක එනවනේ. එතකොට upcoming කියන්නේ ළමයි මෙතන يعني ඉස්සරහින් තියෙන ඉදිරිපත් කිරීම කියන එක. හරිද? Prepare yourself for the upcoming presentation. ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වන්න. එතකොට අපිට මේක තව විදියකට කියන්න පුළුවන්. Get ready for the upcoming presentation. Get ready for the upcoming presentation. Upcoming presentation. Upcoming කියන්නේ අපි ඉදිරියේදී නැත්තම් ඉදිරි කියන ඒ තේරුම තමයි මෙතන දෙන්නේ. Get ready කියන්නේ සූදානම් වන්න කියන එකම තමයි. අපිට තව කියන්න පුළුවන් be prepared for the upcoming presentation. Be prepared. ඒත් අර be prepare නැත්තම් be ready එහෙම අර්ථයක් තමයි මෙතෙන්දි දෙන්නේ. Be prepared for the upcoming presentation. Be prepared නැත්තම් අපිට මෙතන කියන්න පුළුවන් be ready කියලා. ඒ දෙකම හරි. Be prepared නැත්තම් කියන්න පුළුවන් be ready. Get ready for the upcoming presentation. Be prepared for the upcoming presentation. Be ready for the upcoming presentation. ඒ ඔක්කොම එකම තේරුම තමයි දෙන්නේ. Prepare yourself for the upcoming presentation. මේක note down කරගන්න. ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වන්න. ළමයි මේක note down කරගෙන ටක් ගාලා finish කියලා දාන්න.
ළමයි අතන තියෙන upcoming presentation කියන එක. උගලන්ට පේන්නේ නැද්ද දන්නේ ඒක. ළමයි මගේ plan එකේ විදියට තව අපිට commands 4යි අද කතා කරන්න තියෙන්නේ. අපි මේ 4ත් කතා කරලා අද meeting එක end කරමු. හරි. finish නේද? එහෙනම් අපි next එකට යමු. අන්න ඒක ඔයගොල්ලෝ respond කරනවා නම් මම ගොඩාක්ම කැමතියි. chat එකට message දාලා. හරි. එහෙනම් අපේ ඊළඟ command එක තමයි follow the instructions carefully. Follow the instructions carefully. හරි ළමයි අපි මේකේ සිංහල තේරුම් බලමු. Follow the instructions carefully. මේකේ meaning එක දන්නවනම් ඔයගොල්ලෝ chat එකට ටග් ගාලා message එකක් දාන්න මට. ඔව් උපදෙස් හොඳින් අනුගමනය කරන්න. නැත්තම් අපිට carefully කිව්වට පස්සේ අපිට මේක අදහස දෙන්න පුළුවන් ප්‍රවේශමෙන් කියන අදහස. ඔයාගේ meaning එකත් හරි ඔයාගේ meaning එකත් හරි but carefully කිව්වට පස්සේ ළමයි නිවැරදිම තේරුම වෙන්නේ ප්‍රවේශමෙන් කියන එක. උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කරන්න. උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කරන්න. අනුගමනය කරන්න. ඊට පස්සේ අපිට මේක තව විදියකට ලියන්න පුළුවන්. Pay close attention to the instructions. Pay close attention to the instruction. To the instructions. Instructions කියන්නේ උපදෙස් නැත්නම් උපදෙස් මාලාව කියලා අපිට ගන්න පුළුවන්. එතකොට attention කියන්නේ අවධානය. මං කයිනුත් එක අපි කතා කරන්නේ නේද? attention කියන්නේ අවධානය. Close attention. එතකොට සමීප අවධානය. Close කියන්නේ සමීප නැත්නම් ළඟින් කියන අදහසනේ. pay යොමු කරන්න. යොමු කරන්න. යොමු කරන්න close attention සමීප අවධානය to the instructions. Instructions කියන්නේ ළමයි උපදෙස්. නැත්නම් උපදෙස් මාලාව කියලාත් අපිට ගන්න පුළුවන්. එතකොට අපි මේක තව විදිහකට කියනවා නම් අපිට කියන්න පුළුවන් follow the guidelines step by step. Follow the guidelines. Guidelines step by step. Step by step. Follow කියන්නේ ළමයි අනුගමනය කරනවා කියන එක. The guidelines. Guidelines කියන්නේ ළමයි instructions කියන එකට similar word එකක්. උපදෙස් කියන එකම තමයි එතනදිත් මේකේ meaning එක වෙන්නේ step by step. Step by step ඕගොල්ලෝ ඕන තරම් තැන්වලදී අහලා ඇති. Step by step කියලා කියන්නේ ළමයි පියවරෙන් පියවර කියන අදහස. පියවරෙන් පියවර. පියවරෙන් පියවර උපදෙස් මාලාව නැත්නම් උපදෙස් අනුගමනය කරන්න. ඒක තමයි මේකේ meaning එක. හරි ළමයි අපි මේකත් අග්ගල් note down කරගෙන මට finish කියලා message එකක් දාන්න. තව අපිට commands 3යි අද දවසට ඉගෙන ගන්න තියෙන්නේ.
හරි එහෙනම් අපි ඊළඟකට යමු. අද නම් ගොඩාක් කට්ටිය රෙකෝඩින්ග්ස් බලන්න මං හිතන්නේ ලෑස්ති වෙලා ඉන්නේ. අපේ next එක තමයි manage your time effectively throughout the day. අපි ඒකත් ලියාගමු. Manage your time effectively throughout the day. Throughout the day. Manage your time effectively throughout the day. හරි අපි මේකෙත් සිංහල මීනින් එක බලමු. මෙතන පේන්නේ නේද? Manage your time effectively throughout the day. ඒක පේනවනේ. මෙතන day කියලා තියෙන්නේ අන්තිමට. Manage your time effectively throughout the day. එතකොට අපි මේකේ සිංහල මීනින් එක බලමු. clear නැද්ද? signal issue එකක් වෙන්න ඕන. තාමත් එහෙමද? හරි. දැන් හරිනේ. Manage your time effectively throughout the day. මේක සිංහල මීනින් එක ගත්තොත් දවස පුරාම ඔබේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කරගන්න කියන එක තමයි මේකේ මීනින් එක ළමයි. හරි අපි ඒකත් ලියාගමු. දවස පුරාම ඔබගේ කාලය ඵලදායී ලෙස effectively කියලා කියන්නේ ළමයි ඵලදායී ලෙස කළමනාකරණය කරගන්න. මේක කමාන්ඩ් එකක් නිසා කළමනාකරණය කරගන්න. manage කියලා කියන්නේ ළමයි කළමනාකරණය කරගන්න කියන අර්ථය. your time ඔයාගේ කාලය නැත්නම් ඔබගේ කාලය effectively කියලා කියන්නේ ඵලදායී විදියට නැත්නම් ඵලදායී ලෙස throughout the day කියලා කියන්නේ ළමයි දවස පුරාම. එතකොට මේක සිංහල මීනින් කොහොමද එන්නේ? දවස පුරාම ඔබගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කරගන්න කියන එක තමයි මේක සිංහල මීනින් එක එන්නේ. එතකොට අපිට මේක තව විදිහකට කියන්න පුළුවන් ළමයි organize your day efficiently. Organize your day efficiently. Organize your day efficiently. Organize කියන්නේ ළමෙන්ම කලින් කියපු විදිහට සංවිධානය කරගන්න කියන එක. Your day ඔයාගේ දවස effectively කියලා කියන්නේත් ළමයි කලින් විදිහටම සාර්ථකව කියන අදහස. හරි අපි ඒකෙත් සිංහල මීනින් එක ලියාගමු. organize කියන්නේ ළමයි මම මේක ආයෙ ලියන්න ඕනේ නැහැ නේද? ඒකේ මීනින් එක තමයි සංවිධානය කරගන්න කියන්නේ. your day ඔයාගේ දවස efficiently ඒ කියන්නේ ළමයි සාර්ථකව කියන එක. සාර්ථකව. අපිට මේක තව විදිහකට කියන්න පුළුවන් ළමයි. use your time wisely throughout the day. ඒකත් ලියාගමු. use your time wisely. Time wisely throughout the day. Use your time wisely throughout the day. ඒ කියලා කියන්නේ ළමයි use කියන්නේ භාවිතා කරන්න කියන එක.
use භාවිතා කරන්න your time ඔයාගේ කාලය නැත්තම් ඔයාගේ වෙලාව wisely කියන එක අපි කලිනුත් කතා කරා ළමයි බුද්ධිමත් විදියට ඥානවන්ත විදියට නුවණක්කාර විදියට ඒ අර්ථය තමයි මෙතන wisely කියන එකෙන් අපිට දෙන්නේ throughout the day කලින් කතා කරා වගේම දවස පුරාම ඔයාගේ කාලය බුද්ධිමත්ව නැත්තම් නුවණක්කාරව නැත්තම් ඥානවන්ත විදියට භාවිතා කරන්න කියන එක තමයි මේ කමාන්ඩ් එකේ මීනින් එක වෙන්නේ. හරි මේ ටිකත් අග්ගාල ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගන්නකෝ. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න. නැත්තම් මම දන්නේ නැහැනේ ඔයගොල්ලන්ට මේක තේරෙනවද නැද්ද කියලා. ඒ නිසා chat එකට message එකක් දාන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. ඔයගොල්ලෝ ලියලා ඉවර වෙලා finish කියලා message එකක් දාන්න. හරි එහෙනම් අපි next එකට යමු. තව දෙකයි තියෙන්නේ. 9:30 පොඩ්ඩක් පහුවෙයි. කමන්නේ නේද ඔයගොල්ලෝ නිදිමතද? හරි එහෙනම් අපි ඊළඟ එකට යමු. Stay positive even during difficult situations. හරි. අපේ next එක තමයි stay positive. Stay positive even during difficult situations. හරි එහෙනම් අපි මේකෙත් සිංහල මීනින් එක බලමු. difficult situations ඒ කියන්නේ අමාරු නැත්තම් දුෂ්කර අවස්ථාවන් වලට තමයි difficult situations කියලා කියන්නේ. stay positive කියලා කියන්නේ ධනාත්මකව ඉන්න කියන එක. හරිද? හරි. අපි දැන් මේක සිංහල තේරුම් බලමු. දුෂ්කර අවස්ථාවන් වල පවා even කියලා කියන්නේ අපි පවා එහෙම කියන එක. දුෂ්කර අවස්ථාවන් වල ධනාත්මකව සිටිමු කියන එක තමයි මේ කියන්නේ. දුෂ්කර අවස්ථාවන් වල පවා අපිට හැම වර්ඩ් එකක් දාන්න පුළුවන් මෙතන even කියන එක. even during කියවට පස්සේ even during difficult situations ඒ කියන්නේ දුෂ්කර අවස්ථාවන් වල පවා ධනාත්මකව සිටින්න. ඔයා මෙතන දාලා තියෙන්නේ සිටින්නනේ. හරි. දුෂ්කර අවස්ථාවන් වල පවා ධනාත්මකව සිටින්න කියන මීනින් එක තමයි මෙතන තියෙන්නේ. දුෂ්කර අවස්ථාවන් වල පවා ධනාත්මකව සිටින්න. එතකොට අපිට මේක තව විදියකට කියන්න පුළුවන්. Stay hopeful even through hard times. Stay hopeful even through hard times. ළමයි hard times කියන්නේ අමාරු වෙලාවල් වල. හරිද? hard times කියන්නේ අමාරු වෙලාවල් වල නැත්තම් අසීරු වෙලාවල් නැත්තම් දුෂ්කර වෙලාවල් දුෂ්කර කාල අපිට සේරම මේ වගේ මීනින්ස් විදිහට ගන්න පුළුවන්. මම දැන්ට මෙතන අමාරු කාල කියලා කියනවා. stay hopeful
stay කියන්නේ සිටින්න කියන අර්ථය. එතකොට hopeful කියලා කියන්නේ බලාපොරොත්තු සහිතව. බලාපොරොත්තු සහිතව. දුෂ්කර වෙලාවල් වල නැත්තම් අමාරු කාලවල පවා බලාපොරොත්තු සහිතව සිටින්න කියලා තමයි මෙතන කියන්නේ. stay කියලා කියන්නේ ළමයි සිටින්න කියන meaning එක. මම ඒක මෙතන ලියන්නම්. Stay positive even during difficult situations. ඒ කියන්නේ දුෂ්කර අවස්ථාවන් වල පවා ධනාත්මකව සිටින්න කියන අදහස. stay කියන්නේ සිටින්න කියන එක difficult situations අමාරු අවස්ථාවල් නැත්තම් දුෂ්කර අවස්ථාවන්. ඊළඟට stay hopeful even through hard times. hard times කියන්නේ අමාරු කාල නැත්තම් දුෂ්කර වකවානු කියලා කියන්න පුළුවන් අපිට. දුෂ්කර වකවානු. වකවානු කියන්නේ කාලය කියන අර්ථයම තමයි. stay hopeful. ඒ කියන්නේ බලාපොරොත්තු සහිතව සිටින්න. හරිද? බලාපොරොත්තු සහිතව සිටින්න අමාරු කාලවලදී පවා. හරිද? ඒක තමයි මේකේ meaning එක. ඔයගොල්ලෝ මේකට ටක් ගාලා note down කරගන්න. ඔයගොල්ලෝ ඉවරුනාම ටක් ගාලා finish කියලා chat එකට දාන්න message එකක්. හරි. එහෙනම් අපි next එකට යමු. අපේ last command එක විදියට අපිට තියෙන්නේ take responsibility for your own actions. මේක තමයි අපේ last command එක අද දවසේ. take responsibility. Responsibility for your own actions. for පේන්නේ නේද? for your own actions. හරි අපි මේක සිංහල meaning එක බලමු. ඔබේම ක්‍රියාවන්ට වගකීම බාර ගන්න කියන එක තමයි මෙතන සිංහල meaning එක වෙන්නේ. හරිද ළමයි? ඔබේම ක්‍රියාවන්ට your own actions කියලා තියෙනවනේ මෙතන. ඔබේම ක්‍රියාවන්ට වගකීම බාර ගන්න. වගකීම බාර ගන්න කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඔබේම ක්‍රියාවන්ට වගකීම බාර ගන්න. Take responsibility for your own actions. Take කියන්නේ ලබා ගන්න කියන අදහස. Responsibility. Responsibility කියන්නේ වගකීම for your own actions. ඔබේම ක්‍රියාවන්ට. ඔයා කරන ක්‍රියාවන්ට වගකීම ඔයාම බාර ගන්න කියන එක තමයි මෙතන meaning එක වෙන්නේ. Take කියන්නේ බාර ගන්න කියන එක. Responsibility වගකීම for your own actions. ඔබේම ක්‍රියාවන්ට. හරිද? එතකොට අපිට මේක තව විදියකට කියන්න පුළුවන් ළමයි මෙන්න මේ විදියට. Be accountable for your own actions. Be accountable for your own actions. Be accountable කියන්නේ මොකක්ද ළමයි? be accountable කියන්නේ මොකක් හරි accounting සම්බන්ධ වචනයක්ද? නෑ. be accountable කියන්නේත් ළමයි වගකීම බාර ගන්න කියන අදහස තමයි මෙතනත් කියන්නේ. වගකීම
බාර ගන්න කියන අදහස තමයි be accountable කියන එකේ meaning එක වෙන්නේ ළමයි. හරිද? හරි. මේකත් note down කරගන්න ළමයිට අත් ගාලා. ඔව් වගකිය යුතු. වගකීම බාර ගන්න. For your own actions. හරි ළමයි මේකත් එහෙනම් ටක් ගාලා ඔයගොල්ලෝ ලියාගෙන note down කරගන්න. note down කරගෙන ටක් ගාලා finish කියලා මට message එකක් දාන්න. හරි ළමයි එහෙනම් ඉවරයි නේද? එහෙනම් අපේ අදට ක්ලාස් එක මෙතනින් end කරනවා. end කරන කලින් මට දේවල් ටිකක් කියන්න තියෙනවා. හෙට ඕගොල්ලන්ගේ ස්පීකින් සෙෂන්ස් තියෙනවා. ස්පීකින් සෙෂන්ස් වල ඕගොල්ලෝ කවුරුත් රෙකෝඩින්ග්ස් ඉල්ලන්න එපා. මොකද ඒවට අපි රෙකෝඩින්ග්ස් දෙන්නේ නැහැ. කාට හරි يعني අදාළ දවසට එන්න බැරි වුණොත් ඉතින් එයාලට පුළුවන් රෙකෝඩින්ග්ස් වල නෙවෙයි රෙකෝඩින්ග්ස් ඔයගලන්ට දෙන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් දවසක් වෙලාවක් වෙන් කරගෙන අපේ ස්පීකින් සෙෂන් එකට එන්න. මොකද එතකොට අපිට තනි තනියෙන් වුණත් ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. නැත්නම් අපිට ක්ලාස් ටයිම් එකේ හැමෝමත් එක්ක ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. එතකොට හෙට 8 ඉඳන් 9:00 වෙනකන් අපේ ස්පීකින් සෙෂන් එකක් තියෙනවා. ඒකත් අද වගේ පොඩක් ටයිම් එකේ මෙහෙම පුළුවන්. නැත්නම් මම කොහොමත් හරි ටයිම් එකටම ඉවර කරන්න බලනවා. අද පොඩ්ඩක් පරක් වුණා. එහෙනම් ළමයි අදට මෙතනින් අපි ක්ලාස් එක end up කරමු. ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් තේරුම් නැති දේවල් තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න. අපේ coordinator හරි නැත්නම් මම හරි කවුරු හරි reply කරාවි ඔයගොල්ලන්ට ඉක්මනට. එහෙනම් අපි අද ක්ලාස් එක end up කරමු. And good night.